ටීම් එකක් අපි වැඩ කරේ. කුඩා කැබිනට් එකක් අපි ටීම් එකක්. කොහොම හරි අපි මේ වැඩේ කරා අවුරුදු දෙකකින්. එක පක්ෂයකින් නෙමෙයි අච්චාරුවකින් ඒත් රට ගැන හිතලා අපි වැඩ කරා. මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ උදව් දුන්නා. දැන් අපි යම් කිසි ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. අපි මූලික වශයෙන් රටවල් 18යි IMF සංවිධානයයි ලෝක බැංකුවයි ADB සමග ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. මේ ගිවිසුම ඉස්සෙල්ලම කතා කරන්නේ ඔයගොල්ලෝ අනුමැතිය දුන්න IMF එකට. එතන එක ගත්තාම එතන අවසන් වුණේ නැහැ ඊට පස්සේ. දෙවනුව අපිට තිබුණා චීනයයි අනික් රටවල් එක්ක කතා කරන්න. දැන් චීනේ බලාගෙන ඉන්න අපි අනික් රටවලට විශේෂයක් කරයිද කියලා. අනික් රටවල් බලාගෙන අපි චීන එක්කට විශේෂයක් කරයිද කියලා. ඉතින් මෙතනින් තමයි අපි එකතු වෙලා අන්තිමට එංගත්වයකට ඇවිල්ලා තියෙනවා. එංගත්වයට ආවෙන් පස්සේ IMF සංවිධානයට සියලු දෙනා වෙනුවෙන්ම ක්‍රියා කරන්නට තිබුණ නියෝජිත බලය දැන් ඉවරයි. The power given to the IMF by others to negotiate is now over. අපි 18 දෙනා එක්කම අත්සන් කරලා තියෙනවා. සංවිධාන 3 එක්කම අත්සන් කරලා තියෙනවා. ඒකයි දැන් මෙතන තියෙන්නේ. එහෙනම් මේ අනුව අපි වැඩ කටයුතු කරන්න තියෙනවා. එන අවුරුද්දට රුපියල් ට්‍රිලියන 5ක් බිලියන 5000ක් අපි ආදායම හොයාගෙන වැඩ කටයුතු කරන්න තියෙනවා. දැන් මම අහන්නේ තමන්ගේ ඡන්ද ප්‍රකාශ වලින් බදු අඩු කරනවා මේක නොමිලේ දෙනවා අරක නොමිලේ දෙනවා කිව්වහම මේ ගිවිසුම කැඩෙනවා. එහෙනම් වෙන තැනකින් මුදල් හොයන්න ඕනේ. වැට් අඩු කරොත් ආදායම් බදු වැඩි කරන්න ඕනේ. එකක් වෙනස් කරන්න බෑ ට්‍රිලියන් 5. ඕනනම් කොහොමද ගේන කී හොයාගන්න එක වෙනස් කරන්න පුළුවන්. ඒත් මේ ඉලක්කේ ඉන්න ඕනේ. ඉතින් දැන් මේ ඉලක්කේ දෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ කියනවා අපි කතා කරන IMF එකට. IMF එකට කතා කරලා වැඩන දැන් IMF එකට බලතල නැහැ අනික විශ්ව වෙනුවෙන් කතා කරන්න. that power is over now. ආපහු ගිහින් මේ අයක කතා කරන්න ඕනේ. ඉතින් මේ රටවල් එක කතා කරන එක ලේසි වැඩක්ද? පෝලන්ත එක කතා කරන්න, හංගේරියා එක්ක කතා කරන්න. ඒ මිනිස්සුන්ට තියෙන ලොකු වැඩ මේ අපේ ණය නෙමෙයි. ඒගොල්ලෝ තියෙන යුරෝපීය සංගමයේ ප්‍රශ්න. ඉතින් අපිට ආධාර දුන්න හැම රටක් එක්කම කතා කරලා ඔක්කොම එකඟ වෙන්න ඕනේ. ඕක කරන්න පුළුවන්ද? කොච්චර කාලය යනවද?